පීජී තුෂාර සෝමරත්න සුරක්ෂිතයට කටයුතු සංසදයේ ජාතික සංවිධායක මේ මම අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාවට මේ පිටිපස්සේ ඉන්න මව්වරු තරම් ආවේ මේ වෙනකොට විදේශගත කරලා කුරුණෑගල ඒජන්සි කීපයකින් විදේශගත කරපු මව්වරු කුවේත් රටේ පොරින් ඒජන්ට් කියන පුජ්‍යලයා වසර 15ක් මේ ඒජන්සිය නීති අනුකූලව නෙමෙයි පවත්වාගෙන ගිහින් තියෙන ජාවාරමක් විදියට. එතකොට මේ අහිංසක අම්මලාට ඒ ජාවාරම් ඒජන්සියට කුවේත් රටේ තානාපති කාර්යාලය හොයන්නේ බලන්නේ නැතුව කොහොමද මේ අනුමැතිය දීලා තින්නේ වීසා එකට. එතකොට ඒ වීසා එක ඔෆිස් වීසා හැටියට තමයි අපිට මේ වෙනකොට දැල්ලා තියෙන්නේ. අතම්මයි ගිහිලා තියෙනවා විසිට් වීසා. නමුත් කාරණාව තමයි මේ අහිංසක අම්මලා නොකරපු වරදකට දවස් මාසෙකුත් දවස් ගාණක් ඒ ජේල් එකේ තියලා ඉන්න රතු කුරුසෙන් පවත්වාගෙන ගිහින් CID එකෙන් අල්ලුවන් පස්සේ මේ අම්මලා අරන් ගිහිල්ලා ප්‍රශ්න කරලා අන්තිමේ මේ මව්වරුන්ට කිසිම චෝදනාවක් නැති නිසා ඒ නියෝග කරලා තියෙනවා දින 3ක් ඇතුළත ලංකාවට එවන්න කියලා. හැබැයි ඇත්තටම ඒ මොහොතේ CID අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙහෙම ස්තුතිවන්තව මොකද මේ අම්මලාගේ ජීවිත බේරලා ලංකාවට එවපු ගැන. නමුත් කියන්න කනගාටුයි රාජ්‍ය නිලධාරීන් ඉන්න තානාපති කාර්යාලය මොකද්ද කරේ? මේ අම්මලා ලහට ගෙම්බ එකතු කරනවා වගේ එක්කෙනා දෙන්න එවන්න ගත්තා. පස්සේ මේ තොරතුරු අපිට ලැබුණා. මම බෙහෙම ස්තුතිවන්ත නම් මේ මාධ්‍ය ආයතන වලට ජනමාධ්‍ය වලට කියන්නේ. පුවත්පත්වල සියලුවක පළ වුණා. එතකොට පත්තර විස්තර වල ගියාම එතන සුරක්ෂිත හෙට කටයුරු සංසදයේ ජනපතිට පැමිණිල්ල. ඔව් අපි පැමිණිල්ලක් කරාද අධිකරු ජනාධිපති ලේකම් කාර්යාලයට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මොකද මේ අම්මලා කූට ලේඛන සකස්සලා තමයි අපිට දැන් විදිහට යවලා තියෙන්නේ. හැබැයි මේකේ වගකීම මේ වෙනකොට තානාපති කාර්යාලය අරන් නැහැ. ඇයි මේ අම්මලා දවස් තුනෙන් එවන්න කියනකොට එම්බසියට තිබුණා ඒ කුවේත් රටේ තානාපති කාර්යාලයේ ඉන්න නිලධාරීන් තිබුණා මේ අම්මලා තානාපති කාර්යාලයට ගෙනත් තියාගෙන එකවර එවන්න. හැබැයි මේවා මාධ්‍ය වලින් පුවත්පත් වලින් ගියාට පස්සේ ඔන්න එවන්න ගත්තා 10 12 16. හැබැයි සමහරක් අම්මවරුන්ට ගහලා තියෙන අමානුෂික විදියට. එතකොට මේවා අද මේ තැන් වලට අපි එනවා කියලා මේ මාධ්‍ය මේ ආවරණය කරනවා කිව්වන් පස්සේ මේ අම්මලා නොමගේවන්න බත්තර මුල්ලට යන්න කියලා තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. හැබැයි අපි අහනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කරු සභාපතිතුමාගෙන් ඒ වගේම විශේෂ ඇමතිතුමාගෙන් මේ අම්මලා 33 දෙනාට ගන්න ඍජු තීන්දුව මොකක්ද? මේ අම්මලා අහසින් පාත් දුන්නේ පැරිෂුට් වලින් බැස්සේ නෑ. ඇග්‍රීමන්ට් අස්සම් කරලා ගිහිල්ලා තියෙන ගිවිසුමේ තියෙනවා 1,20,000ක් පඩිය. එහෙනම් අවුරුදු දෙකකට ගිවිසුම් අස්සම් කරා නම් අනිවාර්යයෙන්ම මේ මාස 24 පඩිය ගෙවිය යුතු කියන එක අපේ වෙලාවේ මේ ගෞරවනීය මාධ්‍යට කියමින් අද දවසේ අපිට මේ සිදුවීම සම්බන්ධව ආවරණය කරපු සියලු මාධ්‍ය ආයතන මෙහි විසිතුවක් වෙනවා. අපේ ගරු ප්‍රමාණය පුද කරන්න ඕනේ අපේ සම්බන්ධීකරණ සර්ට. සර් ඔබතුමාට බොහොමත් ස්තුතියි. අපේ සියලුම දෙනා වෙනුවෙන් එතුමා අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා මෙච්චර කාලයක් අපිට අද දවස දක්වා වැඩ කරලා දුන්නා. නමුත් අපි ඉදිරියටත් ඉල්ලනවා සර් ඔබතුමාගේ සහයෝගයෙන් අපිට සාධාරණ ඉෂ්ට කරන්න කියලා. ස්තුතියි සර්. ඔබේ ගමේ නගරේ සිදුවන අයිතියට අසාධාරණට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව දස අත නිවුස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.